ආයුබෝවන් ඔබ සියලු දෙනාටම මම මේ ළඟදී විසිට් එකක් ගියා මිහින්තලේ වෙල්ලාරගම කියන ප්‍රදේශයේ අවුරුදු 1ක් වයස ඇති අක්කර 2.5ක ව්‍යාප්තියක් තියෙන පේර වගාවකට ඒ පේර වගාවේ ප්‍රධාන ගැටලුව ගැන තමයි මම මේ අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ. මේක බලලා ඉන්නකෝ. වගාවක් කරන්න කලින් ආයෝජනය වගාවක් අලුතෙන් පටන් ගන්න කලින් කොහොමද අපිට තාක්ෂණය වැදගත් වෙන්නේ කියන එක මේ වීඩියෝ එකෙන් ඔයාලට තේරෙයි. කොන්ට්‍රැක්ට් විදියට හදලා තියෙන පැල ටිකක් මේක. බිම් සැකසීමක් කරලත් නැහැ. නිකන් ඩිස් කරලා ලෙවල් කිරිල්ලක් නැහැ. කියන්නේ ලෑන්ඩ් ප්‍රෙපරේෂන් එක ඇත්තෙම නැහැ. ඊට පස්සේ හෝලින් වලවල් කැපීම. අපි සාමාන්‍යයෙන් කියන්නේ අඩි එකමාර අඩි දෙක කියන කිසිවක් නැතුව උදැල්ලෙන් විතරක් නැත්නම් ගල් 6ක විතර ප්‍රමාණයක වලක් කපලා ගහලා පැලේ හිටවලා තියෙනවා. දැන් මේ සාමාන්‍ය අවුරුද්දක් විතර වයස යනකොට ගස් ඔක්කොම බිමට වැටෙනවා. හුලඟට බිමට වැටෙනවා. මොකද මෙයාලගේ මුල් මණ්ඩලේ අර ප්‍රමාණය විතරයි තියෙන්නේ. මොකද අනිත් පොළොව සම්පූර්ණ තදයි. මේ වගේ වැඩ කරන්න එපා කියලා තමයි කියන්නේ. වගාවක් කරනකොට ආයෝජනය කරනකොට හොඳට හිතලා බලලා මූලික පාදම ෆවුන්ඩේෂන් එක හරියට දාගන්න ඕනේ. ඊට අමතරව මේ පැලවල 120ක් 25ක් වැඩි නේද? ඒටත් වැඩි නෙමට වඩා. පැලවල ගුණාත්මක බවක් නැහැ. වගාවක මූලිකවම පාදම ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක හදා ගන්න ඕනේ. වගා භූමියක පැලයකට උචිත විදිහට පාංශු පරිසරය හදා ගන්න ඕනේ. පැලයකට අවශ්‍ය විදිහට අපි ලේයර් පැලයක්ද බීජ පැලයක්ද හිටවන්නේ කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. පැලයට අවශ්‍ය වෙන මූල මණ්ඩලය පාසුවෙන් ව්‍යාප්ත කරගන්න පුළුවන් විදිහට වපසරියක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම නම් කියන්නේ පේර වගාවේ ලේයර් පැලයක් හිටවනවා නම් වර්ග අඩියක් විතර ප්‍රමාණයක නැත්නම් අඩි එකමාරේ වලක් සකසාගෙන ඒ වලට අවශ්‍ය ආකලන ද්‍රව්‍ය කියන්නේ කුකුල් පොහොර, ගොම පොහොර, කරදහයියා, කොම්පෝස්ට් වගේ දෙයක් දාලා පස හදාගෙන තමයි ඒකේ පැලේ හිටවන්න ඕනේ. මේ වගා භූමියේ ඒ කිසිවක් නොකර වගා කරලා තියෙනවා. ඒකෙන් වගාවේ කිසිම පැවැත්මක් නැහැ. මූල මණ්ඩලයේ එක තැන රැඳිලා තියෙන්නේ. ජල සම්පාදන ව්‍යුහයත් හරියට නැහැ. ආකාරයට විධිමත් ආකාරයකට ජල සම්පාදන ව්‍යුහයක් නැති නිසා ඒකාකාරීව සෑම ගහකටම එකම ආකාරයේ වතුර ලැබෙන්නේ නැති වගා භූමියක්. මේක කාටවත් වැරදි කියනවා නෙමෙයි. අලුතින් පේර වගාවක් ආරම්භ කරන්න ඉන්න ගොවියනි, අලුතින් පේර වගාවකට ආයෝජනය කරන්න ඉන්න ආයෝජකයන්ට තමයි මේ වීඩියෝ එක ගොඩක් දුරට වැදගත් වෙන්නේ. වගාවක් සිදු කරනවා නම් කාලයක් පවතින ආකාරයට හරි තාක්ෂණයක් යොදාගෙන හරියටම වගා කරන්න. එහෙම වුණොත් අපිට ඉස්සරහදී අනාගතයේදී සිදුවෙන යම් මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්. සාර්ථක අසන්නක් වගේම සාර්ථක වගාවක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මේ වගේ පේර වගාව සම්බන්ධ වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.